පණ්ඩුකාභය කුමාරයාගේ කතාව අවසාන කොටස. විශ්වාසවන්ත සේවිකාව කුමරුව කූඩේක සංගවාගෙන මරණයේ සෙවණැලි මැදින් මාලිගාවෙන් පිටවීමට ගමන් කළා. දෙවියන්ගේම පිහිටයි කුමරුනි. මම ඔබව ආරක්ෂා කරනවා. අතරමඟදී මොරකරුවන් ඇව නැවැත්වූ නමුත් කූඩේ ඇත්තේ කැවිලි බව පවසා ඇය අතිභක්ෂ ලෙස ඔවුන්ව රැවටුවා. නවතිනු. ඔය කූඩේ මොනවද? මහරජුට ගෙන යන කැවිලි. සියලු බාධක ජයගත් ඇය අනාගතයේ ශ්‍රී ලංකාවම එක්සේසත් කරන පණ්ඩුකාභය කුමරුව දොරමඩලාවේ ආරක්ෂිත නිවසකට ගෙන ගියා. මේ කුමාරයා දවසක මේ මුළු ලංකාද්වීපයම පාලනය කරાવી. මරණයේ සෙවණැලි මැදින් දොරමඩලාවට ගෙනා කුමරුව කරුණාවන්ත ගෝපාලයෙකුගේ රැකවරණය ලැබුවා. මේ දරුවා අපේම පුතෙක් වගේ අපි හදාගනිමු. කාලේ ගෙවී ගියා. ගමේ දරුවන් සමග හැදී වැඩුණු කුමරුගේ අසාමාන්‍ය නායකත්ව ලක්ෂණ කුඩා කල සිටම කැපී පෙනුණා. ඌය වෙන්න එපා. මම ඔයාලව ආරක්ෂා කරනවා. මාමාවරුන්ගේ හේවායන් කුමරුවා සොයා පැමිණි මොහොතේ ඔහු දක්ෂ ලෙස නෙළුම් විලක් තුල ගස් බෙනේක සැගවී දිවි බේරා ගත්තා. හොඳට හොයපල්ලා. කොහේ හරි හැංගිලා ඇති. තරුණ වියට ඇලඹි කුමරු පණ්ඩුල බමුණාගෙන් යුද ශිල්පය සහ රාජ්‍ය පාලනය පිළිබඳව මනා ශික්ෂණයක් ලැබුවා. පුතේ, නුඹ දවසක මේ මුළු ලක්දිවම පාලනය කරන මහා රජෙක් වෙනවා. සිය සේනාව සංවිධානය කරන අතරතුර ඔහුට රූමත් ස්වර්ණපාලී කුමරිය මුණගැසුණා. එහිදී ප්‍රේමය දලුලාවා. ඔබේ දෑතින් දෙන මේ දියදෝත මට අමාපැන් වගේ. යක්ෂ ගෝත්‍රිකයන් සහ සිංහලයන් සියල්ලන්ම ඉක්‍රස් කරගත් කුමරු අසාධාරණයට එරෙහිව මහා සේනාවක් ගොඩනැගුවා. අපේ මාතු භූමිය නිදහස් කරගන්න අපි එකතු වෙමු. තම මාමාවරුන්ගේ සේනාවන් සමග මහා සටනකට මුහුණ දුන් නොහු මාතෘ භූමිය වෙනුවෙන් අභීතව සටන් කළා. මේ සටන අපේ අනාගතය වෙනුවෙන්. අවසානයේ සියලු සතුරන් පරාජය කළ පණ්ඩුකාභය අනුරාධපුරයේ ප්‍රථම ශ්‍රේෂ්ඨ මහරජු ලෙස කිරුළු පැළඳුවා. අද සිට මේ දේශය එකම නීතියක් යටතේ පවතිනු ඇය.